ඉතින් උදේ බඩු දාලා බිස්නස් එක කරගෙන අවසර වෙනස් කරන් ගෙදර යන එක තමයි කරන්නේ. තාම සෙනග මේ එච්චරම ඇවිල්ලා නැහැ. දවල්ෙදි ටික එනවා ඉතින් සෙනග කිනා දෙන්න එනවා ඉතින්. මම කීයට විතරද මේ වැඩ පටන් ගන්නේ? අද උදේ 6 මාට තමයි මෙතෙන්ට ආවේ. දැන් බඩු දාලා ඉවරයි. ඉතින් සෙනග නම් තමයි බලන් ඉන්නේ. අපි සාමාන්‍ය මීඩියා විෂය ඉගෙන ගන්න අතර දැන් අද අපි පැට්‍රිකල් දෙයක් කරලා බලන්න හදන්නේ. මමට පුළුවන් ද අපිත් එක්ක ටිකක් කතා කරන්න? මමගේ නම කියන්න පුළුවන්ද? විශාන්ත කරිය. මමට වයස කොච්චරක් විතරද? 53. හරි. එතකොට මම මෙතන දැන් වෙළඳාම් කරන එක මාමගේ මුදල් වලින්ම මෙතන බඩු ගෙනල්ලා නැත්නම් වෙන කාගේ හරි ලබාගෙනද? මගේ මුදල් වලින්. එතකොට මම උදේ කීයට වගේ විතරද මෙතන රැකියාව පටන් ගන්නේ? 7:00 කීයට විතර ඉවර වෙන්නකොට සාමාන්‍යයෙන්? අන්දෑ 6 විතර. මම කොහොමද මේ බඩු මේ කඩේට ගේන්නේ? බඩු ගේන්නේ කොළඹ ගිහිල්ලා තමයි බඩු ගේන්නේ වාහනේ. යන්න තව සුද්ධ කරලා මෙන්න බඩු ටික දානවා. මමට ලාභයක් ලැබෙනවද මේ ආදායම? ලාභ තියෙනවා මේ පොඩි ගාණක් තියාගෙන තමයි දැන් බඩු බිස්නස් කරන්නේ. මමගේ ජීවන වෘත්තිය කොච්චර කාලෙකින් දැන් කරනවද? දැන් මේ කවුරු 30ක් විතර වෙනවා. පස්සා ඒ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් මේ මාකට් එකේ වැඩ කරන එක ටිකක් ලාභයිද? ඒ කියන්නේ මිනිස්සු ගොඩක් එනවද? සාමාන්‍ය කොහොමද? එතකොට මම කොච්චර කාලෙකද වගේද මේ රැකියාව කරන්නේ? එතකොට දැන් ඒ අවුරුදු 25ක් තිස්සේ දැන් මම මේ රැස්සාව කරනකොට මට මොකක් හරි ජීවිතේ මොකක් හරි අමතක වෙන සිදුවීමක් වෙලා තියෙන්න පුළුවන්. මොනවාද ඒ වගේ දෙයක් තියෙනවද? මොන හරි අපිට කියන්න පුළුවන්ද මමට ඒක? අපෝ ඉතින් අපි කිව්වා පොලේ අපෝ පල්ලයට දැම්මා. ඒක අපිට අමතක වෙන්නේ අපේ පොලේ නෝ විතර වෙලා මන්තර අපි වෙලඳාම අඩු වෙලා තියෙන්නේ මෙහාට ඇවිල්ලා. ඒක තමයි මට ඕන එතකොට මම තව කොච්චර කාලයක් වගේ මේ රස්සාව කරන්න කැමැත්තක් තියෙනවද? තව 5-6. ඊට පස්සේ රැකියාව මේ වෙළඳාම් කරන එක නවත්තන්න තමයි අදහස නේද? ඔව්. එතකොට මම කොහෙද පදිංචි? මම පදිංචි මහරි. එතකොට මම මහරි ඉඳන් හැමදාම කිරිබත්ගොඩට ඇවිල්ලා මේ වෙළඳාම් කරලා ආයි හවස වෙද්දී යනවා. එතකොට සාමාන්‍ය දැන් මෙතන මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මම දැන් වැඩ කරනවානේ. එතකොට මමගේ සාමාන්‍යයෙන් මෙතන හොඳ ලාභයක් තියෙනවාද? එතකොට මමගේ දවසක ආදායම කොච්චරක් කියන්න කැමතියි. මගේ විතර ජීවිතේ ගෙනියන්න මට ලාභයක් තියෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරාට. thank you.